ඇවිල්ලා බලන්නකො පොඩ්ඩක්. මහා විශාල නියඟයක් ඇවිල්ලා ඒගොල්ලෝ අසරණ වෙලා සම්පූර්ණයෙන්ම ඉන්නේ. බොණ්ඩවත් වතුර ටිකක් නැතුව ඒ ගෑනු කෙනා අඬනවා. ඒගොල්ලන්ට කන්න දෙයක්වත් නැහැ. ඒගොල්ලෝ අතර මං වෙලා ඉන්නේ. මට වාවන්නේ නැහැ චූටියෝ. අනේ මාටි ඕක මෙගා නාට්‍යයක කෑල්ලන්නේ ඕවා විශ්වාස කරනවද? මියුසික් වීඩියෝ වාගේ අඬාගත්තක මම්ම තමයි. සමෝසා ටිකක් කමුවනේ අඩු ගානේ බඩටවත් තියෙනවනේ. මාමේ ඇයි මහත්තයෝ මගේ අත දෙකලා අඬන්නේ? අනේ මාමා ඔයාගේ අත දැක්කම අඬන්න නැතුව ඉන්නේ කොහමද? අයියෝ ඔයා ඔහොම දුක් වෙන්නේ? මේක මගේ රස්සාවනේ. මේ කරත්තේ තල්ලු කරන් යන හැමෝගෙම අත් මේ වගේ තමයි. ඔයා මේ වගේ වලට දුක් වෙන්න එපා. මොකද මාටියෝ මේ මියුසික් වීඩියෝ එක රඟපාන කොල්ලෙක් වගේ අඬන්න පටන් ගත්ත පිරිමියෙක් නේද? මොන ලැජ්ජ නැති කමක්ද මේ? අපේ රටේ දේශපාලඥයෙක් තමයි ඔයා සංවේදී වෙලානේ. අඬනවන්නේ ඉවරයක් නේ. ඔව් චූටියෝ මට මේ හැඟීම් දරාගෙන ඉන්න විදියක් නැහැ ඇඬෙනවා. ඔක්කොටම කලින් සමෝසා ටිකක් කාලායිමු. ඊට පස්සේ යම් මහාචාර්යතුමා හම්බෙන්න. එයා මේකට මොකක් හරි විසඳුමක් දෙයි. අනේ මන් දන්නේ පුදුම මිනිස්සු තමයි. Hey, චූටියෝ මාටියෝ මගේ ආචාර්ය මිත්‍රයෝ මගේ මහාචාර්යකම පල්ලා. ඇත්තටම මාටියෝ ඔයාට තියෙන දුක්ඛදායක ප්‍රවෘත්ති අහන්න බැරි මහා රෝගයක්. ඇත්තටම කියනනම් මාටියෝ ඒක රෝගයක් නෙවෙයි. රෝගයකට කියන නමක්. සුළඟෙන් බරපතල රෝගයක් බෝ වෙන බව ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙක් සොයා ගනි. පාතාලයේ හිස ඔසවයි. අප්පා රටකට ගිය කල. මම පත්තරේ කියවපු ගම මාටියාගේ ඇඟේ කරන්ට් එක ආවනේ. දැන් මොකද කරන්නේ? මහාචාර්යතුමාට කතා කරලා බලන්න. හලෝ මහාචාර්යතුමා. අපේ මාටියට සංවේදී දෙයක් කිව්ව ගමන් ඇඟෙන් කරන්ට් එකක් පිට වෙනවා. මොකද මේ වෙලා තියෙන්නේ? අයියෝ චූටියෝ මගේ ආචාර්ය මිත්‍රයෝ මම කිව්වා නේද? එයාගේ හිත ගැස්සෙන මොන හරි දෙයක් ඔයා කියෙව්වද? ඔව්. හැබැයි මම මේ පත්තරේ තිබිච්ච දෙයක් කියෙව්වේ මේ පාතාලයේ ඉෂෝෂනවා කියලා තිබ්බනේ. පත්තරේක නෙමෙයි චූටියෝ අද කාලේ ටෙලිවිෂන් එකවත් ප්‍රවෘත්ති බලන්න පුළුවන් ද කියන්නේකෝ. ප්‍රවෘත්ති නෙමෙයි මරණ දැන්වීමනේ යන්නේ. ඕව ආපුවම මාටියාගේ හිත අප්සෙට් යනවා. හිත අප්සෙට් වෙච්ච ගමන් එයාගේ ඇඟෙන් කරන්ට් එකක් නිෂ්පාදනය වෙනවා. හිත අප්සෙට් කරගන්න එපා. හරියනකම් පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඕක ඉක්මනින් හරියයි. හරියනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. මේක මොකක් හරි කරන්න වෙනවා. නැත්තම් මේ මිනිස්සු අල්ලලා අල්ලන මිනිහට කරන්ට් එක වදිනවා. විදුලි බල මණ්ඩලයෙන් වත් ඇවිල්ලා අරන් යයිද නැහැ කරන්ට් එක කපන වෙලාවේ. ඉක්මනට ගිහලා ඔක්කොම ටික ලොක්කට කියමු. හොඳ ආරංචියක් නේ ගෙනල්ලා තියෙන්නේ. මාටියට කේන්ති ගියාම කරන්ට් වදිනවා කියලා නේද කිව්වේ? එහෙම නේද කිව්වේ? අපි දැම්මම ප්ලෑන් එකක් ගහන්න ඕනේ. හොඳ ප්ලෑන් එකක් ගහන්න ඕනේ. යමු ඉක්මනට. මාටින් අයියේ ඔයා ඇත්තටම හරි මෝඩයි නේද? Don't worry චූටියෝ don't worry. බොක්සර් ආයෙන්නේ මට බය පැනලා දිව්ව හැටි දැක්ක නේද ඔයා? එහෙනම් ඔයාට බය වුණාද? එහෙනම් තව පොඩ්ඩකින් බලමුකෝ. අයියෝ මාටියෝ මට සමාවෙන්න මාටියෝ. ඔයා බය නෙවෙයි ඉන්නේ. මං ඕකට මේ ප්‍රතිනාශකයක් හදාගෙන යන ගමන් කලබල කරන්න එපා. ෂොක්කන ලියුස් එකක් ඇහුවම මාටියට කරන්ට් වදිනවා කියන්නේ. ඒක නම් වෙන්න දෙන්න හොඳ නැහැ. මාචාර්යතුමා මොකක් හරි පිළිබඳව දන්නේ පොඩ ඉන්න. කෝල්යක් එනවා. හලෝ. මේ මාටින්ද කතා කරන්නේ? ඔව් මාටින් තමයි. කවුද? මම මේ කතා කරන්නේ ජාත්‍යන්තර කම්පැනි එකකින්. ඔයාලට අපි වටිනා තෑග්ගක් දෙන්න යන්නේ. ඔයාලගේ තව යාළු මිත්‍රයෝ ඉන්නව නම් ඒගොල්ලන්ටත් තෑගි හම්බ වෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ අත් අල්ල ගන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට තෑගි ලැබෙනවා. ජාත්‍යන්තර කම්පැනි එකකින් කතා කරන්නේ අත් අල්ලන් ඉන්නවා නම් තෑගි ලැබෙනවා. මොකද කියන්නේ? අත් අල්ලගෙන ඉඳලා තෑගි ටික ගමුද? සූටි මාටි සූටි මාටි
මන් දැන් කියන එක ඕගොල්ලෝ හොද්ද අහගන්න. ඇත්තටම දැන් ඕගොල්ලෝ අත්අල්ලගෙන දින්නේ. අනේ ඕගොල්ලෝ වගේ මෝඩේ නැලක්. අනේ කවුද ඕගොල්ලන්ට අත්අල්ල ගන්න කියලා කිව්වේ? ඕගොල්ලෝ හරිම මෝඩයි නේද? අයියෝ! ඒක මේ බහුජාතික සමාගමකින් ආපු කෝල් එකක් නෙමෙයි. මේක මට පේන විදිහට හොර ජෝනාගේ වැඩක්. මේකට මොකක් හරි කරන්න ඕන මාටියෝ නැත්තම් නිකන් හරියන්නේ නැහැ නේ අපි. බහුජාතික සමාගම. ඔයා කියන එක සම්පූර්ණයෙන්ම ඇත්ත. මට හිතෙන්නේ මේක ජෝන්නගේ වැඩක් මේ බහුජාතික සමාගමක් නෙමෙයි. හැබැයි කිසි දෙයකට බය වෙන්න එපා. මම හදින ප්‍රතිනාශකයෙන් ඔය ඔක්කොම සුටුස් ගාලා විසඳ ගන්න පුළුවන් වෙයි. ඔයාගේ ඔන්න ෆෝන් එක විසිකලා දාන්න මාටියෝ. ඕකෙන් තමයි එක්කෙනා කතා කරලා ඔයාට සංවේදී ප්‍රවෘත්ති කියන්නේ. විසිකරන්න ඕක. අනේ මන්දන්නේ මාටින් ඔයා මේ කියන කතාව මන්නම් කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ. මොකද්ද මේකේ තේරුම කියලා මට නම් තේරෙන්නේ නැහැ. අනේ මන්දන්නේ ඔයා කියනවා අපි ආනවා. අනේ මොනවා කියනවද මොනවා ආනවද අපි දන්නේ ඔයා දන්නේ මේ මොකද්ද මේ ලියලා තියෙන්නේ? කෝටි 400ක මංකොල්ලයක්. නොරොච්චෝලේ කැඩිලත් මෙච්චර ලොකු කරන්ට් එකක් වදිනවද අනේ අම්මා අයියෝ අම්මා අයියා අපි අම්මා හරි නවත්තන්න අතරින්න මාටි මාව අතරින්න මම විශ්වාස කරනවා මහාචාර්යතුමා හැමෝටම කරන්ට් එක වැඩිලා තියෙනවා බේට ඉක්මනට කඩෝ පිටු පේනවා නම් බලාගන්න 100%ක්ම අද්දිට ප්‍රතිනාශකේ මේන්න මං අරන් ආවා. දැන් ඉතින් සංවේදී ප්‍රවෘත්ති හරියක මාත්‍යට ඒ තරම් දෙයක් නෙවෙයි. ඕනෙම ප්‍රවෘත්තියක් සමබරව අහන්න පුළුවන්. දැන් පාවිච්චි කරලා බලන්නකෝ. දැන් ඉතින් මේක මගේ අතේ තියෙන්නේ. කොච්චර උත්සාහ කරත් දැන් නම් මාටියට මේ වෑන් ගැලවෙන්න විදිහක් නෑ. කරන්ට් වදින එක නවත්තන්න දැන් ඉතින් කාටවත්ම බෑ. ජෝන් හොට හිටින් කියන්නේ මට ඔය බෝතලේ දෙනවද නැද්ද? මගෙන් ගුටි කන්න තමයි ඔයාලා අවස්ථි වෙන්නේ. වැටෙනවක. වැටෙ. හේ. ඕනා. ඔන්න මං ඔක්කොම බිව්වා. දැන් මේ බෝතලේ මුකුත් නෑ. ජෝන් බොහොම නරක වැඩක් කරුවේ. ඔය මොකද මගේ බෝතලේ බිව්වේ? බයි මහාචාර්යතුමා මගේ යාළුවට මොකද මේ වෙලා තියෙන්නේ? කිසි දෙයක් නෑ සූටියෝ කිසි දෙයක් නෑ. එයාගේ ඇඟේ තියෙන කරන්ට් එක එහෙම පිටින්ම ට්‍රාන්ස්ෆෝමර් එක ඇදලා ගත්තා. ආදයි කොලා මෙයාගේ කරන්ට් එක එහෙම පිටින්ම ට්‍රාන්ස්ෆෝමරේට අරගත්තා. ඒ නැගිටින් මෙයාට පුළුවන් ගමටම ලයිට් දෙන්න. මහාචාර්යතුමා මගේ ප්‍රතිනාශකයට මොකද වෙන්නේ? ජෝනායක බිව්වා නේද? නෑ මුකුත් නෑ මාචෝ මුකුත් නෑ. මං ඔය ප්‍රතිනාශකේ හැදලා තියෙන්නේ ඇඟේ තියෙනා වූ ඒ තත්ත්වය බැලන්ස් කරන්න පුළුවන් විදියට. ඒක නැති කෙනෙක් බිව්වොත් එයාට මාටියට තිබ්බ ලෙඩේ හැදෙනවා. එහෙමද? අපි ගිහින් බලමු ජෝනාට මොකද වෙලා තියෙන්නේ කියලා. ලොක්කා අපි හොරකම් කරපු සල්ලි වගේ තිබ්බනේ ඒකෙන් ලක්ෂ 5ක් නැති වෙලා. මොනවාද මොඩ කියවන්නේ? මම කියන්නේ ඇත්තම කිව්වොත් අපේ දින් නැතිලා තියෙන්නේ සල්ලි නෙවෙයි මැණිකක්. ඒක ලක්ෂ 5ක් වාතිනේ මල්ලෝ වනේ. ලක්ෂ 5ක් කිව්වනේ තේරුන්නේ නැද්ද ඔයාට අනේ? අයියෝ මොකද
මොකද මේ උනේ මොකද්ද මේ මට උනේ ඇයි මේ මට කේන්ති ගියාම කරන්ට් වදින්නේ අයියෝ බෝතලේ මාරුණාද දැන් ඉතින් ගතල වැඩක් නෑ වීන් කරගත්ත වැඩක් නේ ඔයාට දැන් ඉතින් වෙන්නේ මට කලින් වෙච්ච දේම තමයි දන්නවද ජෝන් ඔයා මෙහෙ ඉන්න අතර යන්න බැංකුවට හොරෙක් පැනලා ලක්ෂ 30ක සල්ලි අරන් පැනලා ගිහිල්ලාලු දන්නවද ලක්ෂතියක් අන්න ජෝන් ඔයාව නැෂනලිස්ට්කෙන් පාර්ලිමේන්තුවට අරගෙන ඔයාට ලොකු ඇමතිකමක් දෙන්න යනවලු. ආරංචි විදියට මුදල් ඇමතිකම දෙන්න යන්නේ. හරියට හරි මේ ලකිගේ දෙන්නික අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් ඔයලා කරලා තියෙන අපරාධවල හැටියට මං ඔයලව 7 අවුරුද්දකට ඇතුළේ යවලා තමයි නවතින්නේ ඔය එන්නේ ඇඳුමෙම ලෑස්ති වෙනවා හිරේ යන්න අනේ මට ෂොක් වෙන දේවල් නම් කියන්න එපා මට කරන්ට් වදිනවා එහෙම කරන්න එපා දන්නවද ජෝන් මහාචාර්යතුමා කියන ඔයාට ජීවිත කාලෙම ඔහොම තමයිලු ඉන්න වෙන්නේ කියලා ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මට සමා වෙන්න මාටියෝ මාව හිරේ දාන්නෝ අනේ